Hello guys, welcome to the Flower Key YouTube channel එකට ඔයගලම හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කාලයකට පස්සේ තමයි මම vlog එකක් ගේන ඔයගලන්ට ගොඩක් කාලයකට පස්සේ මේකත් ටිකක් පරණ vlog එකක් මම edit කරන්න සෑහෙන කාලයක් ගත්තා. ඉතින් vlog එකක් එනකම් බලන් ඉතව ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අඩුපාඩු තියෙන නම් මේ vlog එකේ ඔයගොල්ලෝ මොනවා request තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මම ඉටලි ඉඳන් ලංකාවට යන අතරතුරේදී මගේ එක්ස්පීරියන්ස් ටිකක් ඔයගොල්ලෝ එක්ක බෙදා හදා ගන්න එක තමයි. ඉතින් ඉක්මනින්ම මගේ බ්ලොග්ස් ඉක්මනට ඔයගොල්ලන්ට ගේන්න try එකක් දෙන්නම්. එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනට vlog එකට යමු. Let's go. වෙල්කම් බෑක්. මම දැන් ඉන්නේ ෆ්ලයිට් එකේ. මම ඩබල් ෂීට් තෝරගත්තේ. මොකද එතකොට ලේසි. මේ තියෙන එළියේ කාලගුණේ වහිනවා හැබැයි ටිප් එකක් කියන්න ඕගොල්ලෝ ෆ්ලයිට් එකට යන පැය 48ක් තියෙද්දී ඔයගොල්ලන්ට ඔන්ලයින් චෙක් ඉන් දාගන්න පුළුවන්. ඒකටම පේ කරන්න තියෙන ෂීට් උත් ඔයගොල්ලන්ට ෆ්‍රී සමහර ෂීට්ස් ෆ්‍රී ආඩර් බුක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ පාර තෝරගත්තේ ඩබල් ෂීට් එක. ඩබල් ෂීට් කියන්නේ මේ වගේ ෂීට් දෙකයි තියෙන්නේ. වින්ඩෝ ෂීට් දෙකයි තියෙන්නේ. ෆ්ලයිට් එකේ අන්තිමටම තියෙන ෂීට් එක. ඒක අනික ලේසි. ඔයගොල්ලන්ට මාරු වෙන්න කරන්න යද්දි ලේසි. අනික නිකන් ඉඩ තියනවා කියලා වගේ මට තේරෙනවා. මෙතන ඉඩ තියනවා. අනික වින්ඩෝ අනික මේ වගේ ගානට වින්ඩෝ එකක් පේන විදිහේ ෂීට් එකක් තෝරගන්න. මොකද සමහර වෙලාවට වින්ඩෝස් හැම ෂීට් එකකම හරියට සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඔකට කලින් බලලා තියාගන්න. ගාන ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ෂීට් එක බුක් කරගන්න. දැන් නම් වෙනාද 2යි. තව පැය භාගයක් තියෙනවා ෆ්ලයිට් එක. ෆ්ලයිට් එක යන්න. එච්චරයි. See you. මගේ ලන්ච් එක රහයි කියලා හිතනවා. අපි බලමු. wow සෝදයි කාලා එන්නම්. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun.
වෙල්කම් බෑක්. මම දැන් ඉන්නේ ඩුබායි වල ඩුබායි එයාපෝට් එකේ. මම වටපිටාව වීඩියෝ එකක් ගත්තා ඔයගොල්ලෝ වෙනුවෙන්. ආසාවෙන් බලයි කියලා හිතනවා. මට ටිකක් වීඩියෝ කරගෙන යන්න ලැජ්ජයි ඇත්තටම කිව්වොත්. දැන් නම් මෙහි වෙලාව පාන්දර 1යි. මට ෆ්ලයිට් එක බෝඩින් වෙන්න තියෙන 1:40ට තව වෙලා තියෙනවා. සෙල්සියස් අංශක 21යි කියලා තමයි කිව්වේ. ඉතින් හොඳයි ඇත්තටම ලංකාවේ මීට වඩා රස්නේ කියලා මම දන්නවා. ඔන්න යන ගමන් ටිකක් කතා කරමු. ඒතර මට පිටිපස්ස තියෙන දේවල් ඔයගලන්ට පේනවා. ඒක සෑහෙන ලොකු මේ එයාපෝට් එක. මොකද ෆ්ලයිට් එකෙන් බැහැලා බස් එකකුත් අරගෙන බස් එකේ විනාඩි 10ක් විතර ආවා. බස් එකත් අරගෙන ආයි ලිෆ්ට් එකක් අරගෙන පල්ලෙහාට ගිහින් මෙට්‍රෝ එකකුත් ගත්තා. මෙට්‍රෝ එකත් අරගෙන තමයි මම ආවේ. ඉතින් all flights මට හොයාගන්න බැරි මගේ සයිට් එක. අපේ තාම ගේට් ඕපන් වෙලා නැහැ. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් ඉන්න වෙනවා. එතකන් ඒ ටයිම් එක තමයි ඩියුටි ෆ්‍රී එකේ ඇවිදිනවා. මොන හරි බඩ තියෙන ඕගලන්ට ගන්න පුළුවන්. මට නම් ගන්න අවශ්‍යතාවය නැහැ. එතන ඉන්න ගමන් තමයි ඕගලන් ගේ බ්ලොග් එකේ මම ෆ්ලයිට් එකේ තියෙන ගමන් පොඩ්ඩක් ඔබ බ්ලොග් එක හැදුවා. ඔබ වීඩියෝ ගොඩාක් එකට එකතු කරන්න අමාරුයි. ඒ හින්දා කොහොමද තමයි. ඇත්තටම සෑහෙන ලොකු මේ ආපෝට් එක. මම මේ ලංකාවට පණ යන දෙවෙනි වතාව. මම කලින් ගියේ 2023 මම ගියේ. මේ ඩුබායි වල ඩියුටි ෆ්‍රී එක පැත්තක් විතරයි. නේද? තව කට්ටි ගොඩක් තියෙන පැති ගොඩක් ඒ හින්දා ලොකු ලොකේෂන් එකක් තියෙනවා. ඉඳලන්ගේ රාමදාන් තියෙන රාමදාන් වලට හදලා තියෙන ඒගොල්ලෝ එක එක ලස්සන දේවල්.
අනේ මේ ටික නම් මාර ලස්සනයි guys මේ. මාර ලස්සනයි මේ ටික. ගාලා තියෙනවා. මේ කරාපු දෙක guys. ඒ රටේ වල 22163යි. ඒක අපි කැල්කියුලේට් කරලා බලන්න ඕනේ ඉතින් කොච්චරද කියලා. මෙන්න මේ කරාපු දෙක දැක්කත් දන්නේ නැහැ. මෙන්න මේ දෙක. Hi. Guys, මේකේ ගාන ඇන්නේ. බලන්න මේක. This one? Yes. මම guys මෙන්න මේකේ ගාන අහලා බැලුවේ. මෙන්න මේ රතු පාට එකේ ඒක මාර ලස්සනයි රෝස පාට කුරේට. ගේට් ඕපන් වෙලා guys. මගේ යන වෙලාව හරි. දෙවෙනි ෆ්ලයිට් එකේ බ්‍රේක්ෆාස්ට් එක තමයි තියෙන්නේ. අපේ කොපල් මස් කරි එකක් තියෙනවා මේ ෆ්ලයිට් එකේ මේ පාර. නැත්තම් චීස් ඔම්ලට් එක තියෙනවා. ඒ දෙක එකක් තෝරගන්න. දැන් දිගටම ලංකාවේ ගෑම කන්න වෙන හින්දා මම තෝරගන්නේ චීස් ඔම්ලට් එක. තාම තිබෙතන. තව ටිකකින් යන්න ඕනේ. අපි බලමු. ෆයිනලි ලංකාවේ එයාපෝට් එකට ආවා.